සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම ඔයාලත් එක්ක කලින් කතා කරා ගර්භණී සමයේ පළවෙනි ත්‍යිමාසිකයේ දෙවෙනි ත්‍යිමාසිකයේ ගැන. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තිම මාස 3. එහෙම නැත්නම් අන්තිම ත්‍යිමාසිකය. අපි කතා කරන්න කලින් කියමු මේ අන්තිම ත්‍යිමාසිකයට අදාළ වෙන්නේ සති කීයේ ඉඳලා සති කීයට යනකන්ද කියලා. සති 28 ඉඳලා සති 40ට යනකන් තමයි මේ අන්තිම මාස 3ට අපි ගන්නෙ. ඒත් එකම කියන්න දෙයක් තමයි ඔන්න මේ කලදී අම්මලා නොයිවසිල්ලෙන් ඉන්නවා, බයෙන් ඉන්නවා. මේ කලදී අම්මලාට සැමියාගෙන් පවුලෙන් ලොකු සහයෝගයක් අවශ්‍ය කාලයක්. මොකද මානසික මට්ටම හොඳින් තියෙන්න ඕනේ, අම්මට අවශ්‍ය විවේක, නිින්ද මේ හැමදේම තියෙන්න ඕනේ කාලයක්. ඉතින් ඉස්සෙල්ලාම අපි කතා කරමු මේ සති 28 දී ඉඳලා සති 40 දී වෙනකම් වෙන වෙනස්කම්. ඒ වගේම සිදු කරන පරීක්ෂණ, පෝෂණ තත්ත්වයන්, ඒ හැමදේම කතා කරමු. මම ඉස්සලාම කියන්න මේ සති 28 දී අපි විශේෂයෙන්ම දැනුවත් වෙන දේ තමයි ඔයාගේ මිඩ්වයිෆ් මිස් ඔයාට දෙනවා භ්‍රූණ චලන සටහන් පතක් ලකුණු කරන්න. මොකද මම ඔයාලට කලින් කිව්වා බබා දඟලනවා දැනෙනවා දෙවෙනි මාස 3 දී කියලා. හැබැයි මේ දෙවෙනි මාස 3 දී දැනුණට සති 28 ඉඳලා තමයි හරියටම ඔයා භ්‍රූණ චලන සටහන් පත ලකුණු කරන්න ගන්න. අපි මේකට කියනවා කික් කවුන්ට් chart කියලා. එහෙම නැත්නම් හොඳද? එතකොට එතකම ඔයාලා දැනුවත් වෙන්න ඕන දේ තමයි දැන් ඔයාගේ බබාට අදාළව රිද්මයක් තියෙනවා දඟලන. හැමතිස්සෙම එහෙම දඟලනවා නෙවෙයි. ඔයා ඒක දැනුවත් වෙනවා කාලයත් එක්ක. ඊට අදාළව තමයි මේ භ්‍රූණ චලන සටහන්පත ලැබලා දෙන්නේ. ඒත් එකම කියන්න ඕන දෙයක් තමයි මේකේ වෙනසක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අසාමාන්‍ය වෙනසක් ගැන මම කතා කරන්නේ. සාමාන්‍ය වෙනසක් නෙවෙයි. ඔයාලා ඒකට හුරු වුණාම අසාමාන්‍ය වෙනසක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලා රෝහල්ගත වෙන්නත් ඕනේ. ඊට අමතරව මම කතා කරන්නම් මේ සති 28 ඉඳලා 40 දක්වා කාලය තුලදී අපි කරන පරීක්ෂණ. ඉස්සලා මම ඔයාලට කියන්නම් OGTT. මොකද මේ ගර්භණී භාවයට අදාළ දියවැඩියාව ඇති වෙන කාලයක් තමයි සති 28න් පස්සේ කියන්නේ. ඒ නිසා හරියටම සති 28 දී OGTT කියලා පරීක්ෂණයක් කරනවා. මේ OGTT කියන්නේ මොකද්ද? OGTT කියන්නේ Oral Glucose Tolerance Test. ඒ කියන්නේ ඔයාට ග්ලූකෝස් ග්‍රෑම් 75ක් අරගෙන ඔයාට ශරීරගත කරගන්න කියලා. කියන්නේ යම් කිසි වතුර ප්‍රමාණයකට ග්ලූකෝස් ග්‍රෑම් 75ක් මික්ස්චර් කරලා ඔයාලට දෙනවා. ඒත් එක්කම ඔයාලගේ රුධිර පරීක්ෂණ, කියන්නේ රුධිර ලබා ගන්නවා. ඒ කියන්නේ මම ඔයාලට කෙටියෙන් කියන්නම්. ඔයාලා සාමාන්‍යයෙන් ප්‍රධාන ආහාර ගන්න දිනයක, ඒ කියන්නේ මම කතා කරන්නේ ඔයාලා සාමාන්‍යයෙන් වෙඩින් එකකට වගේ ගිහිල්ලා ඇවිල්ලා එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් රාත්‍රී ආහාර ප්‍රධාන ආහාරය අරගෙන ඔයා හිතන්නකො නිකන් රෑ 9ට කාලා ඔයා උදේ 7ට ගිහින් ඉස්සලාම ලේ එකක් දෙනවා. ඊට පස්සේ ඔයාට දෙනවා ග්ලූකෝස් එකක් හදලා. ග්ලූකෝස් ග්‍රෑම් 75ක් එක්කෝ එහෙන් දෙනවා. එහෙම නැත්නම් ඔයා ආරය යන්න ඕනේ. ඒක රසායනාගාර අනුව වෙනස් වෙනවා. වතුර මිශ්‍ර කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඊට අදාළ මිශ්‍ර කරලා ඔයාට ඒක දෙනවා බොන්න. උදේම සාම්පල් එක ලබා ගත්තට පස්සේ ඊට අමතරව ඊට පස්සේ ඔයාට විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි ඔයා ඒ ග්ලූකෝස් එක බීගෙන යන්න එපා කොයිම අවස්ථාවකවත්. මොකද ඔයාට ඒක වමන යන්න ඉඩ තියෙන නිසා වමනේ ගියොත් මොකද ඔයා ගොඩක් කලා බඩගින්න ඉඳලා වමනේ ගියොත් ඔයාට ඒ පරීක්ෂණය කරන්න බෑ. පරීක්ෂණයේ තේරුමක් නැහැ. ඒ නිසා ඔයා යම්කිසි විනාඩි 5ක 10ක් අතර වගේ ප්‍රමාණයක් අරගෙන ටික එක බීලා ඉවර වෙන වෙලාවේ ඉඳලා ආයෙ පැයකින් ඔයාගේ ආයෙ රුධිර පරීක්ෂණයක් රුධිර සාම්පල් එකක් ලබා ගන්නවා. ආයෙත් පැයකින් රුධිර සාම්පල් එකක් ලබා ගන්නවා. මේ OGTT පරීක්ෂාව ගැන ගොඩක් අය දැනුවත් අඩු නිසා තමයි මම ඒක කෙටියෙන් පැහැදිලි කරේ. ඊට අමතරව කරන පරීක්ෂණයක් තමයි FBC කියලා ඔයාලා දැකලා තියෙන්නේ. ඒකට අපි කියනවා full blood count. එහෙම නැත්නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණය. සම්පූර්ණ රුධිර පරීක්ෂණයේදී කරන්නේ ඔයාගේ රුධිරයේ තියෙන සුදු රුධිරාණු, රතු රුධිරාණු, හිමොග්ලොබින් මට්ටම, රුධිර පට්ටිකා ආදී විශේෂිත කොටස් කිහිපයක් සම්පූර්ණ රුධිර පරීක්ෂණයෙන් ලැබෙනවා. ඊට අමතරව growth scan මේක වෛද්‍යවරුන් යටතේ පරීක්ෂා කරලා බලනවා. ඒ යටතේ බබා සති ගණනට අදාළව වර්ධනය වෙලා ඉන්නවද? බබා ඉන්න තරලයේ ඇතිද? බබා හැරිලා ඉන්න ආකාරය, ඒ වගේ දේවල් වෛද්‍යවරුන් පරීක්ෂා කරලා බලනවා. ඊටත් අමතරව මම ඔයාලට කියන්න විශේෂත්වම කරුණ තමයි මේ මාස 3ට බෙදලා මම ඔයාලට කතා කරා වගේම මේ මාස 3ට බෙදලා ඔයාලට තියෙනවා සැසි. මේ සැසි වලට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. මම මේ මාස 3ට කතා කරා වගේ පළවෙනි මාස 3ට එක සැසියයි, දෙවෙනි මාස 3ට එක සැසියයි, තුන්වෙනි මාස 3ට එක සැසියයි ඔයාලට
ඔයාලගේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දින ලබා දෙනවා. ඒවට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. මොකද ඒ සැසියක ලබා දෙන දැනුම මෙහෙමයි කියලා ඔයාලට තව කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒ තරමට ලබා දෙන දැනුම තියෙනවා. වගේම අන්තිම මාස 3ේදී සැසියට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. මොකද බබාට මව් කිරි දෙන ආකාරය ඒ වගේ ගොඩාක් දේවල් කියලා දෙනවා. ඊට අමතරව පෝෂණය ගැන අපි කතා කරමු. පෝෂණය ගැන කතා කරාම ඔයා වැඩියෙන් කෑවා කියලා එහෙම මේ බබාට ලැබෙන පෝෂණයේ වැඩිවීමක් එහෙම වෙන්නේ නැහැ. මොකද බබාට වැදෑම ආහාර තමයි පෝෂණය ලැබෙන්නේ. එතකොට වැදෑම ආහාර මේ වෙන ක්‍රියාවලිය කාර්යක්ෂම ක්‍රියාවලියක්. එතකොට විශේෂිත රැකවරණය අවශ්‍ය අම්මලා ඉන්නනේ මන්ද පෝෂණ තත්ත්වය යටතේ ඉන්න එහෙම අම්මලාට වෛද්‍යවරුන් විශේෂ රැකවරණය ලබා දෙනවා. ඊට අමතරව ඔයා කන්න ආහාර වේල සමබල ආහාර වේල ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඊට අමතරව අම්මලාට මේ කාලෙදි අපහසුතා එන්න පුළුවන්. මොකද දැන් උදරයේ ඉදිරියට නිරාගෙන ආපුවාම ඔයාගේ ගර්භාෂය ටිකෙන් ටික විශාල වෙලා එනකොට ඔයාගේ මූත්‍රාශ්‍රය තද වෙනවනේ. එතකොට ඔයාට මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය වැඩිපුර දැනෙන්න පුළුවන් වෙනදට වඩා. ඒත් එකම මානසික මට්ටම හොඳ ආකාරයෙන් තියාගන්න ඕනේ. මොකද ඔයා බය වෙලා ඉන්න පුළුවන් ඒ වගේ දේවල් නිසා. ඊටත් අමතරව දැන් බබාට දැන් ඔයාගේ රුධිර සැපීම කකුල් වල ඉදිමීම අත්හිරි වැටීම ඒ රුධිර සැපීමේ අවහිරතා එන්න පුළුවන් මේ උදරයේ විශාල වීමත් එක්ක ඒ දේවල් නිසා ඒක ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඔයාලට සාමාන්‍ය අපහසුතාවලට අමතරව මම කියන්නම් ඔයාලා බිය යුතු කරුණු. ඒ කියන්නේ රුධිර වහනය. රුධිර වහනය සිදුවිය හැකි ආකාර තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ප්‍රසූතියට ලං වෙලා නම් ඔයාගේ රුධිරය මොකද ගැප් ගල ඕපන් වුණාම රුධිරය යම්කිසි ප්‍රමාණයක් තරලයත් එක්ක පිට වෙන්න පුළුවන්. විශාල වශයෙන් නෙවෙයි. ඉතින් එතකොට රෝහල්ගත වීමට අවශ්‍යයි. එහෙම නැත්නම් ඔයාගේ අධික උදර වේදනාවක් තියෙනවා නම් ඒ වගේම ඔයාලා දන්නවා තරලය. බබා ඉන්න තරලය සියුම් පටලයක ඉන්නේ ආවරණය වෙලා තියෙන්නේ. ඒක කැඩුණු අවස්ථාවක නම් ඒ වගේම ඔයා බබා දඟලන ඔයාලට දැන් දැනෙන විදිහක් තියෙනවානේ. ඒකේ වෙනසක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට වෙනදට වඩා දැන් වෙනදට තිබ්බ අපහසුතාව ඔයාලට තේරෙනවානේ. ඊට අමතරව හුස්ම ගන්න ගොඩාක් අපහසුතාව ඔයාලට උණ තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඒත් එක්කම මම කියන්න කැමති ඔයාලා පළවෙනි මාස 3, දෙවෙනි මාස 3, තුන්වෙනි මාස 3 ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න නැති කියලා මම හිතනවා. ඒ වගේම මම කැමති ඔයාලා නිරෝගී දරු සම්පතක් ලබා ගන්නවා. ඊටත් කලින් කියන්න ඕන දෙයක් තමයි මම ඔයාලට කියන්න අමතකුණා බබාට මෙන්න මේ කාලෙදි හොඳට ඇහෙනවා. බබාලට මේ කාලෙදි හොඳට කතා කරන්න ඕනේ සති 28 දී. එහෙම නැත්නම් අපි කියනවා මාස 7 දී. බබාට දැන් ඔයාලට මාස 7 දී පිරිත් කියනවනේ. ඇයි එහෙම කියන්නේ? බබාට ඇහෙන කාලයක් තමයි මේ කාලේ. ඉතින් මේ කාලෙදී බබාට කතා කරන්න ඒ වගේ දේවල් එක්කන් ලස්සනට සතුටින් මේ අන්තිම මාස 3 ගත කරන්න. අනවශ්‍ය විදිහට බිය වෙන්න එපා. මොකද ඔයා මේ අන්තිම මාස 3 හිතන පතන මානසිකත්වය ගොඩාක් ඔයාගේ ප්‍රසූතියට වැදගත් වෙනවා. සතුටින් ඉන්න. ඒ වගේම නිරෝගී දරු සම්පතක් ලබා ගන්න ඔයාලට මම සුබ පතන ගමන් අදට නවතිනවා. සුබ දවසක්.